අද අපි බලමු කොහොමද ලේසියෙන්ම පයිනැපල් ගැටෝ එකක් හදාගන්න කියලා. මුලින්ම බෝල් එකකට බිත්තර කහමද 4ක් එකතු කරගෙන ඒකට ලුණු තේ හැඳි කාලයි වැනිලා තේ හැන්දයි ඒ වගේම කිරි මිලිලිටර් 80ක් එකතු කරගෙන හොඳින් විස්ක් කරගන්න. දැන් මේ මිශ්‍රණයට පිටි ග්‍රෑම් 100කට බේකින් පවුඩර් තේ හැන්දක් එකතු කරලා මේ විදිහට හලා ගන්න. ඊට පස්සේ මම මේ පෙන්වන විදිහට හොඳට ෆෝල්ඩ් කරගන්න. දැන් බිත්තර සුදු මද 4 වෙනම බෝල් එකකට එකතු කරගෙන ඒකට සීනි ග්‍රෑම් 130ක් එකතු කරලා විනාඩි 6ක් වගේ හොඳින් සීනි ටික දිය වෙනකම් බීට් කරගන්න. බිත්තර කහමද මිශ්‍රණයට සුදු මද මිශ්‍රණයෙන් ටිකක් එකතු කරලා හොඳින් කවරම් කරගන්න. ඊට පස්සේ ඒ මිශ්‍රණය ඉතුරු සුදු මද මිශ්‍රණයට එකතු කරලා හොඳින් කවලම් කරගන්න.
දැන් අපි මේ බැටර් එක ට්‍රේ එකකට දාගමු. මම අද අරගෙන තියෙන්නේ අඟල් 9ක් දිග අඟල් 9ක් පළල තැටියක්. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ තැටියක් අරගෙන දාගන්න. ඊට පස්සේ අපි මේ කේක් එක බේක් කරගමු. සෙල්සියස් අංශක 150 යටතේ විනාඩි 30ක් 35ක් වගේ කාලයක් බේක් කරගමු. කපාගත්ත අන්නාසි ග්‍රෑම් 300ක් මේ විදිහට භාජනයකට දාගෙන ඒකට සීනි ග්‍රෑම් 50ක් එකතු කරගෙන වතුර කෝප්පයක් එකතු කරගන්න. ඊට පස්සේ මේක මේ ප්‍රමාණයෙන් භාගයක් වගේ වෙනකන් උයා ගන්න. මද ගින්දරේ උයා ගන්න. අන්නාසි කෑලි ටික සොෆ්ට් කරගන්න මම මෙතනදී දෙහි උෂ මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. ඉතින් ඔයාලටත් පුළුවන් දෙහි හරි ලෙමන් හරි එකතු කරගන්න. දැන් අපි කේක් එක බේක් කරගෙන ඉවරයි. ඉතින් ඔයාලට පේනවා ඇති හොඳ සොෆ්ට් එකට කේක් එක ඇවිල්ලා තියෙනවා. මේක හොඳටම නිවෙන්න තියලා සෑන්ඩ්විච් කරගන්න අපි දෙකට මැදින් කපා ගන්න ඕනේ කේක් එක. දැන් අපි අපේ පයිනැපල් ගැටෝ එකට අයිසින් එක හදාගමු. මෙතනදී මම අරගෙන තියෙන්නේ විපින් ක්‍රීම්. විපින් ක්‍රීම් මම කෝප්පයක් වගේ ප්‍රමාණයක් අරගෙන තියෙනවා. ඒ කියන්නේ මිලිලීටර් 250ක වගේ ප්‍රමාණයක් මම විපින් ක්‍රීම් ගත්තා. ඒකට වැනිලා තේ හැන්දක් වගේ එකතු කරගෙන හොඳට විනාඩි 6ක් වගේ බීට් කරගන්න. ඉතින් ඔයාලට මේ අයිසින් එක පැණි රස වෙන්න ඕනේ නම් මේ අයිසින් එකට සීනි ග්‍රෑම් 50ක් එකතු කරගෙන බීට් කරගන්න පුළුවන්. මම පැණි රසට වැඩි කැමති නැති හින්දා මෙතනදී සීනි එකතු කරගත්තේ නැහැ. දැන් අපි විපින් ක්‍රීම් අයිසින් එක හදාගෙන ඉවරයි. ඉතින් මම ඔයාලට කලිනුත් කිව්වා කේක් එක සෑන්ඩ්විච් කරගන්න මේ කේක් එක දෙකට මැදින් කපා ගන්න ඕනේ කියලා. ඊට පස්සේ අන්නාසි ස්ටූ එකෙන් හදාගත්ත ජූස් එකෙන් මම මේ පෙන්වන විදිහට කේක් එක පොඟව ගන්න. කේක් එක පොඟව ගත්තට පස්සේ මේ විදිහට අන්නාසි කෑලි ටික උඩින් දාගන්න.
ඊට පස්සේ අපි හදාගත්ත whipping cream icing එක මේ විදිහට පුරව ගන්න. මේ විදිහට අයිසින් එක තුනී කරගෙන අපේ ස්පොන්ජ් කේක් එකේ ඉතුරු කොටස උඩින් තියාගෙන අපි කලින් කරගත්තා වගේම අන්නාසි ස්ටූ එකේ ජූස් එකේ උඩ කොටසත් පොඟව ගන්න. දැන් ඔයාලට පුළුවන් ඉතුරු whipping cream icing එකෙන් මුළු කේක් එකම කවර් කරගන්න. මේ විදිහට ඉතුරු අන්නාසි කැන්ඩි ටික එකතු කරගෙන ඔයාලට පුළුවන් මේක ලස්සනට ඩෙකොරේට් කරගන්න. දැන් අපි බලමු කෑල්ලක් කාලා කොහොමද රස කියලා. හොඳ සොෆ්ට් එකට ඇවිල්ලා තියෙනවා අපේ ගැටෝ එක. ඉතින් ඔයාලට පුළුවන් මේ රෙසිපි එක අනිවාර්යයෙන්ම හදලා බලන්න. ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් මගේ වීඩියෝ එක ලයික් කරන්න, ඒ වගේම මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තවත් රසම රස අලුත් රෙසිපි එකකින් අපි ආයෙත් හමු වෙමු.